වීලා දැන් රැනවතිලා දැන් නුඹ හාවේ Hi ළමයි, welcome back to my beautiful fairyland. අද දවස මට ගොඩක් විශේෂයි. මොකද ස්කූල් යුනිෆෝම් එක ඇඳගෙන යන අන්තිම දවස තමයි අද දවස. ඉතින් මමයි මගේ යාළුවයි උදේ පාන්දරම ඇහැරලා බුදුරජාණන් වහන්සේගේ පිරිත් දේශනාවත් අහලා මේ යන්නේ පන්සලට. මොකද ළමයි අද තමයි අපේ A level exam එකේ general English paper එක. ඉතින් මායි මගේ යාළුවා යනවා පන්සලට. උදේ පාන්දර නැගිටලා බුදුරජාණන් වහන්සේගේ පිරිත් දේශනාව අහලා වැඩ පටන් ගන්නවා කියන්නේම හිතට ලොකු සැනසීමක් වගේම අපේ ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා අපි පන්සලට ගිහිල්ලා වත් පිළිවෙත් ටික කළා, මල් පහන් පූජා කළා, ගිලන්වස පූජා කළා. අපි ලස්සනට ගාථා කියලා උදේ පාන්දර වැන්දා. ඉතින් ළමයි මගේ ජීවිතේ මම කරන්න ආසම දෙයක් තමයි මේ බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා හරි ලස්සනට ගාථා කියලා වඳින එක. මොකද මායි මගේ අම්මයි සතියකට දෙපාරක් හෝ තුන් පාරක් පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කළා. ඒ හැමදේම කරලා ගාථා කියලා වැඳලා එනවා. ඉතින් මං හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා. ඔයාලත් ඒ දෙයට පුරුදු වෙන්න. මොකද අපි උදේ පාන්දර ධර්මයේ සිහි කළා වැඩ කටයුතු පටන් ගන්නවා කියන්නේම අපේ ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම කියවනවා වැඩිද මන් දන්නේ කරන්න දෙයක් නැහැ ළමයි. ඉතින් උදේ පාන්දර ඔන්න පන්සලට ගිහිල්ලා අපි යන්නේ මේ A level exam එකේ ඉංග්‍රීසි පේපර් ලියන්න. අද දවස ගොඩක් දුක දවසක්. මොකද අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ඇවිල්ලා ඒ මතක ඉස්කෝලේ තැම්පත් කරලා ආයි සමාජයට යනවා කියන්නේ ලොකු දුකක්. මොනා කරන්නේද ඉතින්? අපි අපේ ජීවිතේ ඉස්සරහට තියෙන ටාගට් වලට යන්න ඕනේ. කොහොම හරි කොච්චර දුක වුණත් අද තියෙන ඉංග්‍රීසි පේපර් එකනේ. ඉතින් අපි ඉංග්‍රීසි පේපර් එක ලියන්නයි මේ සූදානම. මේ vlog එකේ ලොකු දේවල් නෑ. but මට ඕනේ උනේ මගේ ජීවිතයේ සුන්දර මතකයක් ඉතිරි කරගන්න, මෙමරි එකක් විදිහට තියාගන්න vlog එකක් කරන්න. ඉතින් ওই විදිහට අපි එක්සෑම් එක ඉවර කළා. ඉස්කෝලෙන් ඇවිල්ලා අපි ගියා කන්න ළමයි. මොකද ගොඩාක් බඩගින්න ඉඳියේ මායි මගේ යාළුව දෙන්නයි කන්න ගියා. දෙන්න නෙමෙයි සෝරි තුන් දෙනා. කාලා අපි ගියා ස්ටෝරි එකට. මොකද මගේ ස්කූල් යුනිෆෝම් එකෙන් ගහපු හරි හමන් ෆොටෝ එකක් තිබ්බේ නැහැ. ඉතින් මායි මගේ යාළුවෝ දෙන්නෙකුයි ගියා ස්ටෝරි එකට ගිහිල්ලා අපි දෙන්නා නෙමෙයි අපි තුන් දෙනා ෆොටෝ එකක් ගැහුවා. දැන් මම ඔයාලට පෙන්නන්නේ මායි මගේ යාළුවා කරපු පිස්සු වැඩ. විරසක වීලා දැන් රැනවතිලා දැන් නුඹ හාවේ. ඉතින් ළමයි අද vlog එක මෙතනින් ඉවර කරනවා. bye. ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.